එක්සෑම් එකට දවස් ළඟයිද? පාඩම් වැඩ කොට ගහිලද? ඒත් තාම පාඩම් කරන විදිය හිතාගන්න බැරුව නේද ඉන්නේ. එන්න සරල පියවර 5කින් පාඩම් වැඩ හරියට ප්ලෑන් කරලා තමන් මොන මට්ටමක හිටියත් බෙස්ට් රිසල්ට් එකකට යන විදිය මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. ආයිබෝවන් කියලා පිළිගන්නවා කවි ඩයිරි YouTube channel එකට. මම කාවින්දි, 4th year medical student in University of Peradeniya. O level, A level, ඒ වගේම university exam වලටත් best result එකක් ගන්න මම පාවිච්චි කරපු scientific best way එකක් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. exam ලඟ වෙනකොට අපි මොනතරම් හොඳට පාඩම් කරලා තිබුණත් නැත්නම් අපි පාඩම් කරලා නොතිබුණත් මේ එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්කම කොහෙන්ද මම පටන් ගන්නෙ, කොහොමද මම ප්ලෑන් එකක් හදාගන්නේ, ඒ වගේම මේ දවස් මට ඇති වේද බෙස්ට් රිසල්ට් එකක් ගන්න, මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් අපේ ඔළුව පිරෙන්න ගන්නවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න හරි පිළිවෙලකට වැඩ ආරම්භ කරන්න මම මේ භාවිතා කරන 5 step ඔයාලටත් වැදගත් වෙයි. අපි බලමු මොනවද මේ 5 step කියලා. ෆස්ට් ස්ටෙප් එක තමයි learn to learn. ඒ කියන්නේ ඉගෙන ගන්න කියන එක. ඇත්තටම පාඩම් කරනවා කියන්නේ අපි පාඩම් කරන වෙලාවටද? පැය 3-4ක් එක දිගට පාඩම් කරත් අන්තිමට පාඩම් කරේ මොනවද කියලා මතක නැත්තම් අපි පාඩම් කරන්න වැය කරපු ඒ කාලය අපරාධේ. 1979 දී ජොන් ෆ්ලේවල් කියන විද්‍යාඥවරයා මෙටාකොග්නිෂන් කියන process එකක් අපේ brain එකේ ඇති වෙන process එකක් ගැන හඳුන්වා දීලා තියෙනවා. සරලවම කිව්වොතින් මේක කියන්නේ self monitoring ගැන. අපි දන්නවා එකිනෙක කෙනාට ආවේනික වුණු learning pattern එකක් තියෙනවා. ඉතින් අපි මේ learning pattern එක අපේ first step එක විදිහට අඳුරගමු. ඒ කියන්නේ අපි අපෙන්ම ප්‍රශ්න කරලා අපිට මොකද්ද effective, මොනවද අපිට effective time එක, මේ වගේ දේවල් අඳුරගෙන අපි first step එක විදිහට අපේ learning pattern එක අඳුරගමු. second step එක තමයි 80-20 rule. එහෙම නැත්නම් Pareto principle. මේ Pareto principle එහෙම නැත්නම් මේ 80-20 rule කියන එකෙන් සරලවම අදහස් වෙන්නේ අපි 80% result එකක් ගන්න අපි දෙන 20% effort එකෙන් කියන එක. ඒ කියන්නේ අපි 120ක් පාඩම් කරන දේවල් වලින් තමයි අපි 80%ක් result ගන්න. ඒ කියන්නේ මේ උදේ ඉඳන් රෑ වෙනකම් පොතක නෝට් එකක් දිහා බලාගෙන එකම දේ 10-15 සතාවක් කියවුවා කියන්නේ ඒක ඉෆෙක්ටිව් නෑ කියන එකද? ඇත්තටම ඔව්. අපි ටොපික් එකක් කවර් කරද්දී අපි දැනගන්න ඕන පාර්ට් 3ක් තියෙනවා. need to know, well to know and nice to know කියන එක. අපි එක්සෑම් එකක් ලඟ වෙලා පිස්සෙක් වගේ වැඩ ගොඩ ගහලා පාඩම් කරද්දී අපි වැඩිපුර අවධානයක් දෙන්න ඕන මේ need to know කියන කොටසට. ඒත් අපි කොහොමද අපේ ටොපික් එකට අදාළව මේ need to know කියන පාර්ට් එක අඳුරගන්නේ? මෙන්න මෙතනදී තමයි අපේ past papers අපි main role එක විදියට එන්නේ. අපිට පුළුවන් නම් අපි ළඟ තියෙන past papers අරගෙන ඒවා ඒ අදාළ topic එකට categorize කරන්න. එහෙම නැත්නම් categorize කරපු past papers ටිකක් හොයාගන්න අපිට පුළුවන් ඒ topic එක ගැන පොඩි review එකක් කරන්න. මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ? ඇත්තටම කිව්වොත් exam එකක 90%ක් වගේම අහන්නේ මේ need to know කියන part එකෙන්. third step එක තමයි 25 minutes rule. අපි මේකටම කියනවා Pomodoro method කියලා. ඒක time management method එකක්. අපි පාඩම් කරන්න ඕන topic එක සහ ඒකට අදාළ focus part එක වෙන් කරගත්තට පස්සේ අපි අපේ target එක විදිහට පැය 3-4ක් වගේ ලොකු time period එකක් වෙන් කරලා පාඩම් කරන්න පටන් ගත්තොතින් ටික වෙලාවක් යනකොට අපිට හරි ෆෝකස් එකකින් වැඩ කරගෙන යන්න බැරි වෙනවා. අපිට මහන්සි හිතෙනවා. දැන් නැති තව වෙලාව තියෙනවනේ. දැන් වෙන දෙයක් කරනවා. මේ වගේ දේවල් අපිට අපේ මොළයට ගලාගෙන එන්න පටන් ගන්නවා. හැබැයි මේ time management method එකෙන් අපිට short time period එකකින් effectively අපේ topic එක cover කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. අපි මුලින්ම අපිට අදාළ topic එකේ අපි පාඩම් කරන පාර්ට් එක වෙනම් කරලා තෝරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ටයිම් එක මිනිත්තු 25කට සෙට් කරලා ඊට පස්සේ අපි පාඩම් කරන්න පටන් ගන්නවා.
මේ විනිත්තු 25 හරිම ෂෝට් ටයිම් පීරියඩ් එකක්. ඉතින් අපිට මේ ෂෝට් ටයිම් පීරියඩ් එකේදී හරිම ඉෆෙක්ටිව්ලි අපේ ටාගට් එක කවර් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ විනාඩි 25 ඉවරුනාට පස්සේ අපි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ඒ බ්‍රේක් එක ඇතුළතදී ඔයාලට පුළුවන් ෆෝන් එක බලන්න, නොටිෆිකේෂන්ස් බලන්න, ඒ වගේ කැමති දෙයක් කරන්න. ඉතින් ඊට පස්සේ මේ විනාඩි 5 ඉවරුනාට පස්සේ අපි ආයෙත් අපේ 25 රෝල් එක පටන් ගන්නවා. ඉතින් මේ විනාඩි 25 ආයෙත් පාඩම් කරාට පස්සේ අපි තව විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ඉතින් මේ වගේ මේ සයිකල් එක 4 වතාවක් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඊට වඩා ටිකක් ලොකු ඉන්ටර්වල් එකක් ගන්න. විනාඩි 20ක විතර. ඉතින් මේ විදිහට තමයි third step එක කරන්නේ අපි. fourth step එක teach to someone. step 3 එකේ කතා කරපු විදිහට දැන් අපි අපිට අදාළ පාර්ට් එක පාඩම් කරලා ඉවරයි. දැන් අපි කොහොමද දැනගන්නේ අපිට ඒ දේ මතකද කියලා? අන්න ඒ දෙයට තමයි මේ step 4 එක අපිට වැදගත් වෙන්නේ. අපි පාඩම් කළ දේ අපේ මතකේ රැඳිලා තියෙනවා නම් අපිට ඒ තව කෙනෙක්ට කියලා දෙන්න ඇබිලිටි එකක් තියෙනවා. ඉතින් ඔයා වෙන කෙනෙක්ට කියලා දෙනවා කියලා හිතාගෙන ඒ පාඩම් කරපු දේ ආයෙත් රිවයින්ඩ් කරන්න. ඔයාට දැනෙනවා නම් ඔයා යම් තැනක හිර වෙනවා කියලා ඔයා දැනුම් ගන්න ඕන ඔයාට fully understand නොවුණු කොටස් ඔයාගේ ටොපික් එකේ තියෙනවා කියන එක. ඉතින් ඔයා ආයෙත් ඒ ඔයා හිර වෙනවා කියලා හිතන තැන නෝට් එක අරගෙන ආයෙත් ඒ දේවල් පාඩම් කරන්න. ඉතින් අන්තිමේදී ඔයාට සතුටු වෙන්න පුළුවන් ඔයා එක්සෑම් එකට යද්දී ඔයාගේ ටොපික් එකේ ඔයා ફોකස් කරන පාර්ට් එක 100% understandable විදියට ඔයා පාඩම් කරලා තියෙනවා කියලා. ඉතින් මේක තමයි අපේ 4th step එක. අපි දැන් බලමු අපේ final step එක මොකක්ද කියලා. final step එක sleep. ඒ වගේම ඉම්පෝර්ටන්ට් ස්ටෙප් එකක් තමයි මේ ෆයිනල් ස්ටෙප් එක. ස්ලීප් එහෙම නැත්නම් නිින්ද. ගොඩක් අය හිතනවා එක්සෑම් ලඟ වෙනකොට රෑ වෙනකම් පාඩම් කරන්න ඕන. එහෙම නැත්නම් මට මේ වැඩ ටික කරගන්න වෙලාව මදි. මේ වගේ දේවල් නිසා අපි නිදා ගන්න වෙන් කරන කාලය ගොඩක් අඩු කරනවා. හැබැයි අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි දවල් වරුවේ පාඩම් කරලා අපේ බ්‍රේන් එකට නැත්නම් අපේ මොළයට එකතු කරන අලුත් දැනුම් කොටස් රැඳිලා තියෙන්නේ අපේ ෂෝට් ටර්ම් මෙමරි එකේ කියන එක. ඒ දේවල් අපේ ලොන්ග් ටර්ම් මෙමරි එකට එකතු වෙන්න නින්ද ගොඩාක් වැදගත්. එහෙම නැති වුණොත් අපි මොන තරම් පාඩම් කරත් ඒ දේවල් අපේ ෂෝට් ටර්ම් මෙමරි එකේ රැඳිලා තිබිලා ටික දවසක් යද්දී අපිට ඒ දේවල් අමතක වෙලා යනවා. ඒ නිසා අවම වශයෙන් පැය 6ක් 7ක්වත් නින්ද අපිට අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් ඊළඟ දවසේ උදේට අපිට ඉෆෙක්ටිව්ලි දවසේ ප්ලෑන් එක කවර් කරගන්න බැරි වෙනවා. ඒත් නිදා ගන්නවා කියලා ඔයා මෙහෙම එහෙම නැත්නම් මේ විදිහට නිදාගත්ත කියලා ඒක මේ 5 ස්ටෙප් එකට අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම නිදා ගන්නවා කියන්නේ ඔයාට අවශ්‍ය වෙනවා හොඳ සැප පහසු ඩීප් ස්ලීප් එකක්. ඉතින් මේ විදිහට මේ 5 ස්ටෙප් පාවිච්චි කරලා ඔයාට ළඟ එන එක්සෑම් එකේ තමන් මොන මට්ටමක හිටියත් බෙස්ට් රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකද මමත් මේ මෙතඩ් එක මගේ O level A level වගේම මම ලියපු හැම එක්සෑම් එකකට වගේම පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න මව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. good luck.